කම්මැලියෙක් වගේ ඉන්නේ පුටු උඩට වෙලා අතපය හකුලගෙන. අදවත් අර එළවලු කොටුව පැත්තට යන්නේ නැද්ද? ඔක්කොම වල් වැදිලා. මෙහෙම ගියොත් අපිට වල් තමයි කන්න වෙන්නේ. යනවා එළවලු කොටුව පැත්තට. මොන කරදරයක්ද ගෑණි? හැමදාම මගේ හරි වදයක් නේ. ඔබ දැක්කේ නැද්ද ගෑණි? මට මේ අවුරුද්දේ මාරාන්තික අපලයක් ගෙවෙන්න කියලා. ඔබ මාව මරා ගන්නද හදන්නේ ගෑණි? එහෙමයි කියලා ඉතින් මේ දරුවන්ට කන්න දෙන්න ඕන. බඩගින්නේ මැරෙන්නද කියන්නේ? මොන කරදරයක්ද ගෑණි? හැමදාම කන්දස් කියාව. සම්සික විතරක් නෙවෙයි දැන් මේ ගෙවෙන්නේ මගේ තේ රාස්ත කපලේ. බලන්න තෝන මාව මරා ගන්නද? දෙපළකෝ. උඹලත් මටම වද දීපල්ලා. අර මහ එකා ඉන්නේ. ගානක් නෑනේ. යාළුවොත් එක්ක එකතු වෙලා කය ගගහ ඉන්නවා. ඔය රාත් එක ඉවරනකොට අපි මැරිලා ඉඳි. මොකෝ බං කල්පනා කරන්නේ? ප්‍රශ්න නේ බං හැමදාම ඉතින් ප්‍රශ්න තමයි ප්‍රශ්න ඉතින් ඉවර වෙන්නේ පොත් ඉතින් උදේම මෙතනට ඇවිල්ලා. ඒ බං. බලපංක මුං ඉන්න විදිහ ඉඳපංකෝ. බලපංක කොච්චර උනත් ඌ ඉන්න විදිහ. දැන දැන මැරෙන්න බෑනේ බං. ප්‍රශ්න නේ බං ඉතින්. බල කොයි වෙලාවෙ ප්‍රශ්න. ඈ බං ගෙදර ඉන්නත් නෑ බං. අර ගෑණිකෙන් එන කන්දස්තිරියාව බං. බලත් ඉන්නවා ඉතින්. ඒක තමයි ඉතින් ඒවා බල මුලින්ම හදා ගන්න ඕන. හදනවා තමයි ඉතින් හැමදාම මේ වගේ තමයි. මොකද බං වැඩකටවත් ගියේ නැද්ද? මාර ප්‍රශ්නේ බං ගුරුනාන්සිකව මේ අවුරුද්ද ඉවරනකම් මාර අපලයක් තියෙනවා කියලා බං. එනම් බඩ තියෙන මාරාන්තික අපලයක් වෙන්නේ නැද්ද? ඔව් බං. මාර කේස් එක බං. මං ඉතින් බං මේකෙන් කොයි වෙලාවක ගැලවෙන්නද කියලා බල බල බං ඉන්නේ. මොකද නංගියේ මේ පොඩියම් වර දෙන්නේ? අනේ නෑ අයියේ. මේ මේකදුත් මාවනේ අල්ලන් කන්න හදන්නේ. මේ මහ එකා ඉන්නවා සෙනසුරු නීච වෙලා. ඔහේ බලාගෙන ඉන්නවා. එළවලු කොටුව පැත්තේවත් යන්නේ නෑ. ඔක්කොම වල් වැදිලා. ඔහොමයි කියලා මේ ළමයිට කෑ කාලා හරියනවද බං? නංගියේ නරකද මේ සිරිදාසගේ කේන්දරේ ටිකක් බලව ගත්තොත්. මොකක් හරි සෙස්සාන්තියක් කරගන්න. අනේ මන් දන්නේ අයියේ. දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ නංගියේ. මං දන්න හොඳ ගුරුනාංශ කෙනෙක් ඉන්නවා. අපි සෙස්සාන්තියක් කරලා බලමු. කේන්දරේ කිරි ගහට යනවා වගේ කී වෙනවා. බලමුකෝ මේ මිනිස්සෙකුනුත් අහලා. හොඳයි මාත් කියන්නම් සිරිදාසට. අනේ බොහොම පිං අයියේ. ඔය තීන දියා පොඩි උන්ට රත් කරලා දීපන්කෝ. හොඳයි සිරිදාස. මං ගිහිල්ලා එන්නම්. නංගි මාත් ගිහිල්ලා එන්නම්කෝ. හා අයියේ. මං අර වැඩේ බලලා කියන්නම්.
එහෙමයි කියලා පොඩි උන් බඩගින්න තියලා හිටින්න බං ගෙදර උන්ටත් එක්ක. හොඳයි මං දන්න ගුරුනාංශ කෙනෙක් ඉන්නවා. ඉදපන්කෝ මං සසස් සාන්තියක් කරන්න බලන්න නේද බං? එයාව අපි කතා කරලා දෙමු. එහෙනම් බං අපි යනවා. හැන්දාවට හම්බෙමුකෝ. හරි හරි නං හන්දේවට හම්බ. ගුරුනාංශේ මොකද උඹලා වරෙල්ල දෙගනිල්ල මෙතනින් දැන් කියාපල්ල කාරණේ ආපු ගුරුනාංශේ අපේ මේ සිරිදාස මල්ලට සෙස්සාන්තියක් කරගන්න කේන්දරේ පොඩ්ඩක් බලා ගන්න ඕන. ඔතන යන්නේ ගනි කේන්දරේ මට මෙහෙ දීපන්කෝ මෙන්න ගුරුනාංශ කේන්දරේ. ඈඳු ගනි දැන් ඇස් දෙක පියාගෙන දෙවියෝ සිහි කරගනින්කෝ ඕනේ කොට මාරාන්තික ඒ රාෂ්ට්‍රක අපලයක් තියෙන බොල මෙහෙම ගියොත් නම් උඹ ලෝක අමාරුවක වැටෙන්නේ ඕනෙන් කට්ටු ඒ ස්වාහා ඕනෙන් කට්ටු ඒ ස්වාහා ඕනෙන් කට්ටු ඒ ස්වාහා පුතා මම 108 වාරයක් මතුරපු ජීවම් කරපු සුරයක් තියෙනවා මේක දාගනින් එහෙමයි. අපල නීච වෙනවා බංග වෙනවමයි පුතා එහෙමයි කමාත්. වරෙන් පුතා එහෙම කමන්න. දැන් ජීවම් කරලා තියෙන්නේ 108 වාරයක්. එහෙමයි කමාත්. මේක පරිස්සමෙන් ඔබේ හරේම තියාගනි. එහෙමයි කමාත්. හැම ලෙඩක් දුකක්ම ඉවරයි මෙතනින්. එහෙමයි කමාත්. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. එහෙමයි කමාත්. හොඳා. වරෙන් කොහෙන? සිතක් ශාන්තියක්ම උදා වේවා. එහෙමයි කමාත්. කොටත් එසේම වේවා. දැන් ඉතින් ඵලයක්. ගුණපති ගුණපති
නංගි ඔය සිරිදාස පේන්නේ නැත්තේ. ඕන් අද උදේ මේ එළවලු කොටුවට ගියා. අයියට කියන්න යන්ත්‍රය දැම්මට පස්සේ පුදුම ගුණයක් නේ තියෙන්නේ. අපේ එක්කිනා දැන් යන්ත්‍රේ වගේ වැඩ. එතන හරි ආස්කන් නේද නංගි? කඩේට යනවා අයියේ. ගිහින් එන්න. මොකද බං උනේ? ගොනාන්න බං අපි ඉවරයි බං අපි ඉවරයි ගොනාන්න බං අපි ඉවරයි බං ගොනාන්න බං ගොනාන්න බං ගොනාන්න බං ගොනාන්න බං ඔයිතු බං Gunawati, lewat pak, kamu kok, Gunawati. අපොයි මිනිස්සේ මොකද මේ උනේ? Ibarai bang Gunawati, mang ibarai bang Gunawati. කතාර බංකෝ සිරිදාස කතාර බංකෝ. Iya Doriske, arah harak nambah. Makanya kodukan mana kok winas kalau bang. Oh bang, mam penna, mang nulen mam berwe. Makanya antere hari lah bang. Tengi jing okkom ibarai, Makanya antere hari lah. Beda karena dari wei, salit nanti wei, antere nanti indah. බෝගේ මෝඩේ ඔය යන්ත්‍රය හැදුවේ බං මම. ඕකේ බං තඹකොළ කෑල්ලක් විතරයි තියෙන්නේ. ඕක මං කලින් දවසේ ගුරුනාන්ස හම්බලා කතා අරගෙන හැදුවේ. ගස්සට ගස් තෙබිලා හොඳටම අතපය කඩා ගන්න වෙයිද දන්නේත් නෑ මේ පොල් ගස් වල නග. මම නෙවෙයි බං. බලෑ ගෙදර පොල් ගැඩුවේ ඊයේ. නෑ සුමනේ. ඒක නෙමෙයි මං ආවේ පොඩි කාරණාවකට සුමනේ හම්බෙන්න. ඒ මොකද්ද බං? ඒකනේ බං ඔක්කොම ඉස්සලා බය වෙලානේ. වරින්කෝ යන්න. කාරණාව කියන්නේ යමන්. අයියෝ ඔක පොඩි දෙයක්. දෙන්නම් එල කිරි වෙන්න වැඩේ. අන්න එච්චරයි මටත් එන්න ඕන සුමනේ මල්ලි. ඕවා සිම්පල් නේ බං. අපි වැඩේ දීපන්කෝ එල කිරි වගේ. හරි යමන්කෝ. එහෙනම් ඔයාලා ඇස්ති කරන් වරෙන්කෝ. මතක තියාගන්න සිරිදාස මල්ලි. මේ ඔක්කොන්ට මුල
ඔගේ හිත තමයි. අන්න ඒක දැනගන්න. ඔය තඹ කොළ කෑල්ලක් හින්දා ඔබ කොච්චර වැඩ කරාද කියපන්කො බලන්න. පොඩියා වුණොත් කාලා බීලා හොඳට හිටියනේ. දීනුවටයි පරියහන්ටයි දෙකනම් බලපාන්නේ මල්ලි. අපේ හිත බං. අනේ බොහොම ස්තුතියි අයියේ මේ කරපු උදව්වට. හොඳයි. ඒක මතක තියෙන එකත් ලොකු දෙයක්. මල්ලි. ඔයගොල්ලෝ සතුටින් ඉන්නකෝ මං ගිහිල්ලා එන්න.